අයිබෝන් නම් ඉතින් අදත් අපි ඇවිල්ලා ඉන්නේ දෙහිවල බාරා ස්ටීරියෝ සායතනයේට. ගිය සතියේ ඔයගොල්ලන්ට පොරොන්දු වුණා වගේ කා ඔඩියෝ සහ කා ස්ටීරියෝ ගැන අපි කියන වීඩියෝ සීරීස් එකේ තවත් එක වීඩියෝ එකක් අද ගෙනලා තින්නේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 360 බර්ඩ් view කැමරා සිස්ටම් එක කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් මුලින්නාගට ඉන්ස්ටෝල් කරන්න කියලා. ඉතින් ඒ ගැන කතා කරන්න අදත් මාත් එක්ක ඉන්නවා කසුන්. ඉතින් කසුන් මට කියන්න අද අපිට තියෙනවා හිතන XU එකක් වාහනයක් කස්ටමර් කෙනෙක් 360 බර්ඩ් view එකක් සෙට් කරගන්න එද්දී ඔයාලා කරන පළවෙනිම ස්ටෙප් එක මොකද්ද වාහනේ මෙතනට ආවට පස්සේ? පළවෙනියටම අපි කරන්නේ වාහන ඉන්ස්පෙක්ෂන් එකක් කරනවා. මොකද බර්ඩ් view එකකට කැමරා 4ක් එනවා. ඒ කැමරා 4 ප්ලේස් කරන තැන වාහනෙන් වාහනයට එකන මොඩල් එකෙන් මොඩල් එකට චේන්ජ් වෙනවා. ආයි කියන්නේ හැම වාහනේම එකම තැන නෙමේ කැමරාස් අතර පොසිෂන් එක. පොසිෂන් එක තැන වෙනස් වෙනවා. ඒක අපි පොසිෂන් කරන්න පුළුවන් තැන අපි අයිඩෙන්ටිෆයි කරගන්නවා මේ තැන දාන්න පුළුවන් කියලා. ඊට අමතරව අපි වාහනේ ෆුලි චෙකප් එකක් කරනවා. ඒක අපේ අරමුණ තමයි ෆුලි චෙකප් එකක් කරන අරමුණ තමයි කස්ටමර් අපේ ගාවට වාහනේ අරන් ආවට වැඩිය හොඳට කස්ටමර් අතර වාහනේ අපි දෙන එක තමයි අපේ අරමුණ. ඒ අපි එදත් කිව්වා වගේ ඔයාලා බාරා ස්ටීරියෝස් එකට ඇවිල්ලා සර්විස් එක ගන්නවා නම් ඕනම දෙයක් 360 හරි ඔඩියෝ හරි කාර් ස්ටීරියෝ හරි ඔයාලට වාහනේ ආරක්ෂාව ගැන පොඩ්ඩක්වත් වද වෙන්න දෙයක් නැහැ. ඔයාලා ඉතින් වාහනේ මේ වගේ එක්ස්පර්ට්ලාට බාර දීලා වේටිං ඒරියා එකට වෙලා ජොබ් එක කරන ගා ඉන්න විතරයි තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු ඊළඟ ස්ටෙප් එක මොකක්ද කියලා මේ 360 බර්ඩ් view කැමරා සිස්ටම් එකේ. එල්ල ඉන්නේ සෙකන්ඩ් ස්ටෙප් එක මොකක්ද කියලා බලන්න. ඉතින් කසුන්ගේ අපි අහලා බලමු මෙයාලා ඊළඟට මොකක්ද කරන වැඩේ කියලා. ඉතින් කසුන් කොහොමද මේ වැඩේ යන්නේ ඉස්සරහට? අපි දැන් වෙහිකල් එකේ තියෙන සීට් වල ආරක්ෂාව ගැන හිතලා අපි සම්පූර්ණ සීට් කවර්ස් දානවා. සීට් කවර්ස් දාලා ඊළඟට අපි කරන්නේ ඩෝර් පොස්ටින් රිමූව් කරලා මිරර්ස් එක ගලවලා ඒකට වර්ක්ෂොප් එකට අරන් ගිහිල්ලා කැමරාස් දෙක ඉන්ස්ටෝල් කරන එක තමයි. අය මුලින්ම පටන් ගන්න සයිඩ් මිරර්ස් දෙකෙන්. සයිඩ් මිරර්ස් එකෙන් ඒ කියන්නේ ගලවලා වර්ක්ෂොප් එකට ගෙනහිල්ලා අපි මේකට ඊට පස්සේ මිරර් එක ගලවන කෑලි වලට. කෑලි වලට ගලවලා තමයි අපි කැමරා එක ඉන්ස්ටෝල් කරන්නේ. ඒ සෙල්ලංගඩක් නෙමෙයි. ඒ සම්පූර්ණයෙන්ම මිරර් එක ගලවන. ඕකේ නේ අපි ගිහිල්ලා බලමු වර්ක්ෂොප් එකට ගිහිල්ලා කොහොමද මෙයාලා මේ සයිඩ් මිරර්ස් දෙක ගලවලා මිරර් එක ඇතුළට කැමරා එක ඉන්ස්ටෝල් කරන්න කියලා. ඉතින් මම හිතලා ඔයාලා පළවෙනි පාර්ට් බලා ගන්න පුළුවන් වෙන ජොබ් එකක් තමයි මේක. අපි ගිහිල්ලා බලමු කොහොමද වැඩේ යන්නේ කියලා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ 360 කැමරා view සිස්ටම් එකේ සයිඩ් මිරර්ස් වලට කැමරා එක ඉන්ස්ටෝල් කරන්න කොහොමද කියලා බලන්න. ඉතින් මගේ අතේ තියෙනවා මේ කස්ටමර් පර්චේස් කරපු යුනිට් එක. මේක Lenovo 4GB Android play එකක්. Android play එකත් එක්කම තමයි 360 කැමරා view සිස්ටම් එක එන්නේ. ඉතින් අපි කසුන්ගෙන් අහලා බලමු මේකේ ස්පෙක්ස් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් කසුන් මට කියන්න මේකේ ස්පෙක්ස් කොහොමද එන්නේ කියලා. මේක 464 setup එකක්. right. inbuilt 360 තියෙන මොඩල් එකක්. මේකේ කැමරා ඇන්ගල්ස් ටික එතකොට අපිට 3D විදියට ඒ හැම විදියකටම මේක ගන්න පුළුවන්. මේක ඔරිජිනල්ම software එකෙන්ම 360 තියෙන මොඩල් එකක්. අපිට මේ මොඩල් එක දාන්න පුළුවන් 1080 2K ඔක්කොම දාන්න පුළුවන්. අපි මේ කස්ටමර්ට 2K කැමරා මොඩල් එක තමයි දාන්නේ. ඕකේ අපි දැන් මේ වැඩේ කරන්නේ 2K මොඩල් එකත් එක්ක. ඔව් තියෙන හොඳම මොඩල් එකෙන් දාලා තියෙන 2K වලින් ඒ යුනිට් එක තමයි මේ කස්ටමර්ට අපි ඉන්ස්ටෝල් කරන්නේ. right. දැන් මේ Lenovo Android play එකත් එක්කම තමයි මම කිව්ව විදිහට 360 කැමරා එක ඇවිල්ලා තියෙන්නේ. අපිට 360 කැමරා එක වෙන මොනවා හරි බ්‍රෑන්ඩ් එකකින් වෙන Android play එකත් එක්ක tally වෙනවා. බ්‍රෑන්ඩ්ස් තියෙනවා. බ්‍රෑන්ඩ් වලින් ගත්තොත් Lenovo තියෙනවා, Nakamichi තියෙනවා, Philips තියෙනවා. ඊළඟට JBL තියෙනවා. මේ බ්‍රෑන්ඩ්ස් වලින් ඔක්කොගෙම 360 එක්ක ගන්න පුළුවන් setup එක 2GB ඉඳලා 8GB වෙනකන් ගන්න. right. ඒ කියන්නේ ඔන්න ඔයාලට කසුන් කිව්වා වගේ 2GB ඉඳලා 8GB වෙනකම්ම Lenovo විතරක් නෙමෙයි Philips, Nakamichi, JBL කියන Android players එක්කත් මේ 360 camera view system එක ගන්න පුළුවන්. ඉතින් specs ගැන ඔය ටික තමයි කියන්න දෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු ඊළඟ step එකේදී වැඩේ කොහොමද වෙන්නේ කියලා. අපි වර්ක්ෂොප් එකේදී දැක්ක සයිඩ් මිරර්ස් වලට කොහොමද කැමරා එක ඉන්ස්ටෝල් කරන්න කියලා. ඉතින් අපි බලමු
ෆ්‍රන්ට් කැමරා එකයි රියර් කැමරා එකයි කොහොමද ඉන්ස්ටෝල් කරන්න කියලා. ඉතින් කසු මට පොඩ්ඩක් කියන්න මෙතන කොහොමද වැඩ යන්නේ කියලා. මේ පොසිෂන් එක තමයි වාහනයට ඩැමේජ් එකක් වෙන්නේ නැතුව අපිට ෆ්‍රන්ට් view එක හොඳටම ගන්න පුළුවන් තැන විදියට අපි ඩිසයිඩ් කරලා තියෙන්නේ. මෙතෙන්ට දැම්මහම අපිට සම්පූර්ණම ඉස්සරහා ඒරියා එක කවර් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ෆ්‍රන්ට් ග්‍රිල් එකටත් හානියක් නොවන විදිහට grill එකත් හානියක් නොවන කියන්නේ වාහනයට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැතුව අපිට view එකක් හොඳටම ගන්න පුළුවන් තැනක් තමයි රියර් view එක ගන්න හරිම පොසිෂන් එක බලලා තමයි ඒක ඉන්ස්ටෝල් කරන්නේ. අපි බලමු රියර් view කැමරා එකත් කොහොමද යන්නේ කියලා. මේකත් ඉස්සරහා වගේම තමයි මේක නම් ඇක්සියෝ එකේ ඔරිජිනල් දාන්න කැමරා එක ප්ලේස් කරන්න තැනක් තියෙනවා. අපි එතෙන් තමයි දාන්නේ ඔරිජිනල් එනවා මේකේ බ්‍රැකට් එකක්. ඒ බ්‍රැකට් එකත් එක්කම තමයි අපි දාන්නේ කැමරා එක. ඒක ගැනත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔව්. මෙතන අපි පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් වයර් එක පිටින් දානවා වෙනුවට මේ වගේ ඉන්සුලේෂන් එකක් පාවිච්චි කරනවා. මේ වගේ ඉන්සුලේෂන් දාලා තමයි මේ ජොබ් එක අපි කම්ප්ලීට් කරන්නේ. අගේ ප්‍රොටෙක්ෂන් එකත් හරියටම බලලා තමයි කරන්නේ. ඔව් මෙතන සාමාන්‍යයෙන් ඇරෙන තැනක්. එතකොට අපි මේ වයර් එකේ තියෙන ප්‍රොටෙක්ෂන් එක බලලා අපි මේ වගේ කේසින් එකක් පාවිච්චි කරනවා. හරි ඉතින් ওই විදිහට තමයි වැඩේ යන්නේ. මම හිතන්නේ ඊළඟට අපිට ඉතුරුලා තියෙන ඉන්ස්ටලේෂන් එක කරාට පස්සේ කැලිබරේෂන්. ඒකත් ඉම්පෝර්ට්ම පාර්ට් එකක් වැඩි. ඉතින් අපි බලමු මේ ඉන්ස්ටලේෂන් එක ඉවර වුණාට පස්සේ අපි ගිහිල්ලා බලමු කැලිබරේෂන් ප්‍රොසෙස් එක කොහොමද යන්නේ කියලා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ෆයිනල් ස්ටෙප් එකට කැලිබරේෂන් ප්‍රොසෙස් එකට. ඉතින් මාත් එක්ක කසුන් ඉන්නවා. අපි කසුන්ගෙන් අහලා බලමු මොකද්ද කැලිබරේෂන් එක කියන්නේ සහ කැලිබරේෂන් එකේ තියෙන වැදගත්කම මොකක්ද කියලා අපි කසුන්ගෙන් අහලා දැනගමු. ඉතින් කසුන් මට කියන්නකෝ කැලිබරේෂන් කියන්නේ මොකද්ද මේ ප්‍රොසෙස් එක මොකක්ද? මේකෙදි වෙන්නේ ශාක්‍ය අපි කැමරාස් 4ක් මේකට දාලා තියෙනවානේ. ඒකට අදාළ මේ ස්පෙෂල් මැට් එකක් තියෙනවා. ඒ මැට් එකෙන් අපි කැමරාවෙන් කැමරාවට මේ කැල්කුලේට් කරන්න ඕනේ. අපි මේකට දාන තියෙන පොයින්ට්ස් ටිකක් තියෙනවා. ඒ හැම පොයින්ට් එකක්ම කැමරාවෙන් කැමරාවට කැල්කුලේට් කරන්න ඕනේ. ඒකේ හරියට වුණොත් තමයි කස්ටමර්ට මේකේ හරියම බෙනිෆිට් එක ගන්න පුළුවන්. මොකද මේක වාහනේ පාක් කරද්දි බ්ලයින්ඩ් ස්පොට් නැතුව හරියටම පාක් කරන්න පුළුවන් මේ විදිහට කැල්කුලේට් කරනොත් තමයි හරියම. අය කියන්නේ කැලිබරේට් කරන්නකොට නිකම් මේක ඉන්ස්ටෝල් කරලා අරන් ගියොත් ඒකෙන් ගන්න පුළුවන් බෙනිෆිට් එක හරියට එන්නේ නැහැ. මේ මැට්ස් ගැන තමයි කසුන් කිව්වේ නේද? ඔව් මේක ස්පෙෂල් මැට් එකක්. මේ මැට් එකෙන් තමයි අපි සම්පූර්ණම කැලිබරේෂන් එක ෆිනිෂ් කරන්නේ. දැන් මට එදා කිව්වා වගේ මේ ඔක්කොම ස්ටෑන්ඩඩ් එකට හරි ප්‍රොසෙස් එකට යන වැඩේ. රයිට් ඉතින් අපි දැන් ඉන්නේ ඇක්සියෝ එක ඇතුලේ. ඉතින් කසුන් මට පෙන්නන්නව කැලිබරේට් කරන්න කලින් ඔයාලා කිව්ව බ්ලයින්ඩ් ස්පොට්ස් ටික කොහොමද තියෙන්නේ සහ ප්‍රොසෙස් එක යන්න කලින් විව් එක පොඩ්ඩක් මට පෙන්නන්න. ඕකේ. මේ තියෙන්නේ කැල්කුලේට් කරන්න නැතුව එතන ඔයගලන්ට මෙතන පේනවා කොන්ටික හරියට ඇවිල්ලා නැහැ. පොඩි ප්ලේ ගතියක් තියෙනවා. ඊට අමතරව මේ වගේ තැන් හරියට ඇවිල්ලා නැහැ. මේ තියෙන්නේ මං ඉස්සල්ලා කතා කරපු අර මැට් එකේ අපි මේ තියෙනවා අර කතා කරපු කැමරා හතර වෙන වෙනම අපිට විව්ස් අරගෙන මේකෙන් වෙන වෙනම ගන්න පුළුවන්. මේකේ මේ තියෙන්නේ අපි මැට් එක දාලා කැල්කුලේට් කරන කැල්කුලේෂන් පාර්ට් එක තමයි ඔය තියෙන්නේ. ඊට අමතරව කසුන් මට කිව්වා මේකේ මේ පාක් කරලා තියෙද්දි ෆෝවේ කැමරාස් හතරම අපිට මේ රෙකෝඩ් කරගන්න පුළුවන් ඔප්ෂන් එකක්. මේකේ පාකින් ඔප්ෂන් එක තියෙනවා. පාකින් ඔප්ෂන් එක සෙටප් එකට අපිට දාන්න පුළුවන් USB එකක් දාන්න පුළුවන්. USB එක පාවිච්චි කරලා මෙන්න මෙතන තියෙනවා වීඩියෝ එක බලන්න පුළුවන්. අපිට මේ කැමරා හතරම වෙන වෙනම රෙකෝඩ් කරගන්න පුළුවන් පෙන් ඩ්‍රයිව් එකට දාලා. ආරයිට්. ඒක ටිකක් අපිට වාසිසාවගත ඔප්ෂන් එකක්. ඕකේ කසුන් අපි බලමු කැලිබර් කරාට පස්සේ මේ කිව්ව බ්ලයින්ඩ් ස්පොට්ස් ටික වැහිලා කොහොමද view එක එන්නේ කියලා. රයිට් ඉතින් ඔය විදිහට තමයි කසුන් කිව්වා වගේ කැලිබරේට් කරන්න කලින් view එක තියෙන්නේ. ඉතින් අපි මෙයාලට කැලිබරේට් කරන්න ඉඩ දීලා අපි බලමු කැලිබරේෂන් එකෙන් පස්සේ 360 එකේ view එක කොහොමද එන්නේ කියලා. ඊළඟ ස්ටෙප් එකට යන්න කලින් මට හිතුණා ඔයාලට පොඩ්ඩක් අර කලින් කිව්ව Android Trace 4 පෙන්නලා ඉන්නේ. ඉතින් කසුන් කලින් කිව්වා වගේ Nakamichi, Philips, JBL, Lenovo කියන මේ Android brands හතරත් එක්කම මේ 360 කැමරා එක ටැලි වෙනවා. ඉතින් කසුන් මට පොඩ්ඩක් කියන්න මේ Play 4 ගැන. ඔව් මේ Lenovo, JBL, Philips, Nakamichi කියන brands ටික ඔක්කොගෙම අපිට ගන්න පුළුවන් 2GB ඉඳලා 8GB වෙනකන් ගන්න පුළුවන් 360 option එකත් එක්ක අපි ගාව තියෙනවා setups. 2GB ඉඳලා 8GB වෙනකන් තියෙනවා. right okay. ඉතින් බාර් එකට ආපුවාම ඔයාලට දකින්න පුළුවන් විශේෂම කාරණේ තමයි මේ හැම ප්‍රොඩක්ට් එකම ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. ඔයාලට එක්ස්පීරියන්ස් කරලා කැමති නම් විතරක් මේ ප්‍රොඩක්ට් එක පර්චේස් කරන්න පුළුවන්. ඉතින් අනිත් තැන්වල මේ ඔප්ෂන් එක ඔයාලට හම්බෙන්නේ නැහැ. ඉතින් අසුන්
අපිට පුළුවන් දේ 360 bird view camera system එකක් මෙතනට customer කෙනෙක් ආවොත් ඒක purchase කරන්න කලින් පොඩ්ඩක් experience කරලා බලන්න පුළුවන්. අපි ගාව ස්පෙෂල් ඩෙමෝ යුනිට් එකක් තියෙනවා. ඒ ඩෙමෝ යුනිට් එකෙන් කස්ටමර්ට වාහනයට හයි කරන්න කලින් වාහනයට හයි කරාට පස්සේ තියෙන විෂුවල් එක බලන්න පුළුවන්. කැලිබරේෂන් ප්‍රොසෙස් එකක් දැන් ගොඩක් දුරට ඉවරයි. ඉතින් ඇතුලේ ඔයාලට කැලිබරේට් කරාට පස්සේ විවේක කොහොමද තියෙන්නේ කියලා පෙන්වන්න තියෙන. ඊට කලින් මම ඔයාලට පෙන්වන්නම් කසුන් ඉස්සෙල්ලා කිව්වා වගේ ෆ්‍රන්ට් view කැමරා එක මෙන්න මේ විදිහට යාලා ඉන්ස්ටෝල් කරලා තියෙනවා. විවේක පැහැදිලිව හරිම තැනට මේ විදිහට තමයි යාලා ඒක පොසිෂන් කරලා ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් අපි අර ඉස්සෙල්ලා වර්ක්ෂොප් එක ඇතුළට ගිහිල්ලා ඉන්ස්ටෝල් කරපු සයිඩ් මිරර්ස් වල කැමරා එක අන්තිමට ෆයිනල් අවුට්පුට් එක මේ විදිහට තමයි ඉලා තියෙන්නේ. ලෙෆ්ට් සයිඩ් එකේ සයිඩ් මිරර් එක. ඊට අමතරව ඔයාලට මම පෙන්වන්නම් rear view camera එක කසුන්න අපිට ඉස්සෙල්ලා කිව්වා වගේ rear view එක මේක ඔරිජිනලි Toyota කම්පැනි එකෙන් එන ඒ පොසිෂන් එකේම තමයි මෙයාලා rear view camera එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඒකත් ගානට වාහනේට හානියක් නොවන සේෆ්ටි එක ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඉතින් හතරවෙනි කැමරා එකත් පෙන්වුවේ නැත්නම් ඒකත් අඩුපාඩුවක් එන්න මවට හතරවෙනි කැමරා එකත් පෙන්වන්න. මේ පැත්තේ රයිට් සයිඩ් එකේ මිරර් එකේ සයිඩ් මිරර් එකේ මෙන්න මේ විදිහට ඒ කැමරා එකත් හරිම තැන හරියට ෆුටේජ් එක එන විදිහට යාලා ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු කැලිබරේට් කරාට පස්සේ 360 view එකයි අර කිව්ව බ්ලයින්ඩ් ස්පොට්ස් ටිකයි කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා අපි ඇතුළට ගිහිල්ලා බලමු. රයිට් ඉතින් අපි දැන් කැලිබරේෂන් ප්‍රොසෙස් එක ඉවරනාට පස්සේ view එක කොහොමද තියෙන්නේ කියලා බලන්න යන්නේ. ඉතින් කසුන් කලින් කිව්වා වගේ අපිට අර ඉස්සෙල්ලා බ්ලයින්ඩ් වෙලා පෙනිච්ච ස්පොට්ස් හතරක් දැන් හරි ගිහිල්ලා තියෙන්න ඕන. කැලිබරේෂන් එකෙන් පස්සේ ඉතින් කසුන් අපිට පෙන්වනවා කැලිබරේට් කරාට පස්සේ කොහොමද view එක තියෙන්නේ කියලා. ඒ වගේ තියෙනවා අපිට පිටිපස්ස ගන්න පුළුවන්, ඉස්සරහා වයිඩ් view එකක් ගන්න පුළුවන්, සයිඩ් එක ගන්න පුළුවන්, ඒ වගේ පැත්තෙන් ගන්න පුළුවන්, දෙපැත්තම එකපාර ගන්න පුළුවන්, ඉස්සරහා zoom කරලා ගන්න පුළුවන්. ඊට අමතරව 3D view එකක් තියෙනවා මේ විදිහට ගන්න පුළුවන්. මේ overview එක අපිට පේනවා ඉස්සෙල්ලා අර බ්ලයින්ඩ් වෙලා තිබ්බ ස්පොට්ස් ටික දැන් අර ගිහිල්ලා තියෙනවා කැලිබරේට් කරාට පස්සේ. ඊට අමතරව මේකේ සිග්නල් ලයිට් යනකොට රයිට් ඉන්ඩිකේටර්ස් ටිකත් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ හැසඩ් ලයිට් එක මම හිතන්නේ පෙන්වනවා දැම්මට පස්සේ. රයිට් ඉතින් ওই විදිහට තමයි 360 bird view camera system එක install කරලා calibrate කරාට පස්සේ තියෙන්නේ. ඉතින් ඔයාලත් ඔයාලගේ වාහනේ මේ විදිහට අප්ග්‍රේඩ් කරගන්න කැමති නම් අනිවාර්යෙන් එන්න දෙහිවල බාරා ස්ටීරියෝ සායතනයට. මෙතන ඉන්න එක්ස්පර්ට්ස්ලා මේ සම්බන්ධව ඉන්න ප්‍රොෆෙෂනල්ස්ලා ඉන්නේ. ඉතින් ඔයාලගේ වාහනේත් බය නැතුව මෙතන මෙයාලට බාර දීලා ගිහිල්ලා මේ වැඩේ ඔයාලට සාර්ථකව සම්පූර්ණ කරගන්න පුළුවන්. I came in the morning to get my 360 camera plus my head unit upgraded from Bara Studios, and thankfully they were able to give me a good 360 unit with CarPlay as well, and the price was really good. Mr. Sandun helped me a lot with selecting all the units here because they have live demo units that you can come and try out for yourself. And furthermore, I was able to get the front and rear dash cams as well, and I've tested them out and I'm very happy with my purchase here. Thank you.